කොහොමද ඔයාලට? ඔන්න අපි දෙන්න අද යනවා ඇසල පොය දවසේ අපේ පැත්තේ තියෙන ලස්සන කූඩුයි දන්සල් මොනවද තියෙන්නේ කියලා බලන්න. අපි දවල් ගියා. ඒව නම් මට වීඩියෝ කරන්න බැරුව ගියා. ඔන්න දැන් ඉතින් අපි ඔය යන ගමන් තමයි තියෙන්නේ. මල් කැලේ ඇසල කලාපයක් තියෙනවා. ඒක බලන්න. තොරණක් තියෙනෝනේ. ඒ තොරණ දැන් තමයි ඕපන් කරලා තියෙන්නේ. අපි හරිම වෙලාවට එතෙන්ට ගියේ. කියන්න බැරුව ගියානේ. මේක මිනි ව්ලොග් එකක්. හරිද? එතකොට මම ඔයාලට මතක් කරනවා ආදරෙන් මාව subscribe කරලා තියාගන්න, like කරන්න, comment කරන්න, share කරන්න. අඩුපාඩු වැරදි අඩුපාඩු දෙනවා නම් මම ඒක හදාගෙන ලස්සන වීඩියෝ ඉස්සරහට දානවා. ලබා දෙන්නට කියලා ආරාධනා කරනවා. ඒ වගේම ඉතාමත් ගෞරවයෙන් යුතුව අපකස්සායේ ධම්මස අපි තොරණ ළඟ ගොඩක් වෙලා හිටියේ නෑ. දැන් අපි එතනින් ඉස්සරහට තියෙන කූඩු තමයි බලන්න යන්නේ. සමහර කූඩු ඕපන් කරලා තිබුණොත් නෑ. ඇත්තටම හතාමාට ගියත්. ඒ වෙලාවෙන්දී ඕපන් කරලා තිබුණේ මේ ඇතාගේ පිළිරුව තියෙන කූඩුව විතරයි. අපි ඒක වීඩියෝ කරගත්තා. ඒක ඇත්තටම හරිම ලස්සනයි. එතන තිබුණු සමහර කුඩු ඕපන් කරලා නැති හින්දා අපි ටිකක් ඉස්සරහට ආවා. අතන පන්සලක් තියෙනවා. ඒත් අපි එතනින් ඉස්සරහට ගියේ නෑ බොරු වැඩක් කියලා හිතුණා. ආපහු ආපස්සට ආවා අපි. එතන පන්සල් ළඟ විවිධ චෛත්‍ය වර්ග නිර්මාණය කරලා තිබුණා. චෛත්‍යවල හැඩවල් ඒත ඔය තියෙන්නේ ටික තමයි. ඉතින් මේ වගේ දවසක පාර දිස් වෙන්නේ ওই විදියට තමයි. පාරේ ගොඩක් ට්‍රැෆික් එක තියෙනවා. මිනිස්සු ගොඩක් ඉන්නවා. ඉතින් කලබලේ එහෙම මෙහෙන් දාලා යන්නේ ওই විදියට තමයි. ඔන්න එතන හදපු තවත් නිර්මාණයක් ඔය. ඒ වෙලාවේ තමයි එතන පහන් පත්තු කරලා ආරාධිතවන්තට කියලා වෙලා ඕපන් කරේ. මම ඒ ටිකත් මගේ vlog එකට ගත්තා. ඔතන තියෙන්නේ අතරම කිව්වොත් කුකුල් dance එකක්. බලන්න ඔයාලා ලස්සට නටන ඕන බලන්න. ඔන්න දැන් ඒ ටිකත් බලාගෙන දැන් අපි දෙන්න ඉස්සරහට යනවා. ඔන්න මේ වෙලාවේදී අපිට දන්සලක් වෙන ගන්න පුළුවන්ද කියලා තමයි ඔය බලන්නේ. ඔය තියෙන කෑරගල පන්සල ළඟ එතරම් ගොඩක් ට්‍රැෆික්. දන්සල් වලින් හම්බෙච්ච දේවල් මං ගෙදරට ගෙනාවේ තාත්තට. ඔය දවල් හම්බෙච්ච දේවල් රැට අපිට හම්බුණා. පාර්සල් කරලා දානයක් දුන්නා රංගවල දෙවියන්ට. ඒකෙන් කෑම අපි ගත්තා. ඔක තියෙනවා සොයා මීට්, පරිප්පු, අන්නාසි තෙල් දාලා, තව මඤ්ඤොක්ක මැල්ලුම් හදලා, පපඩම් බැදලා, මිරිස් බැදලා මාරම රසයි ඉතින්. අපි රැට කෑවේ ඕව තමයි. දන්සල් දුන්න හැමෝටම ගොඩක් පින් සිද්ධ වෙනවා. ගොඩක් අයගේ බඩගින්න නිමුවා. අතරම ගොඩක් පින් සිද්ධ වෙනවා දන්සල් කරපු අයට. ඉතින් මං කිව්වනේ මේක මිනි ව්ලොග් එකක් කියලා. මේ වීඩියෝ එකේ අවසානයේ ඉතින් මාව subscribe කරලා තියාගන්න, comment කරන්න, like කරන්න. bye bye.